බෝලයක් හදන හැටි. ඒකට අවශ්‍ය කරන දේවල් තමයි මම මේ අරන් තියෙන්නේ. පොල් තෙල්, කෑලි මිරිස්, ලුණු, දෙහි, තක්කාලි, ලුණු, අවු මිරිස්. අපි මුලින්ම ලුණු ටික දාගන්නවා. ඊට පස්සේ අපි තක්කාලිත් දාගන්නවා. ඊට පස්සේ තෙල් බිංදු දෙකක් දාගන්නවා. ඊට පස්සේ අපි මොනවද දාගන්නේ? අපි ඊට පස්සේ දාගන්නවා ලුණු. අපි ඊට පස්සේ අවු මිරිස් ටිකකුත් දාගන්නවා. අපි ඊට පස්සේ තව මොනවද අවශ්‍ය අපිට අවශ්‍ය වෙන්නේ කෑලි මිරිස්. ඔන්න දැම්මා. අපි දෙහි ගෙඩියකුත් දාගමු. ඔයගොල්ලෝ වැඩපුර ටිකක් දාගන්න. අපි දැන් මේක අනා ගන්නයි යන්නේ. අපි ඉතින් අනාගමු. මේ විදිහට ඔයගොල්ලොත් අනාගන්න. අපි දැන් අනාගෙන ඉවරයි. ඔයගොල්ලන්ට පේනවා ඇති නේද? ඔන්න ඉතින් අපි ඉවර වෙන්නයි යන්නේ. මේ තියෙන්නේ අපේ ලුණු මිරිස. ඔයගොල්ලොත් ඉතින් මේ විදිහටම හදලා